ක්‍රිස්තුපූර්ව 3 වෙනි සියවසේදී සයිප්‍රස් දූපතේ ජීවත් වුණා සේනෝ කියලා හරිම ධනවත් වෙළෙන්දෙක්. දවසකෝ තමන්ගේ වටිනා බඩු බාහිර ආදිය තරගෙන ෆීනීෂියාවේ ඉඳන් පිරේයස් වලට යනකොට දරුණු කුණාටුවකට අහු වෙලා ඔහුගේ නැව මුහුදුබත් වුණා. තප්පර කීපයකින් සේනෝගේ මුළු ජීවිත කාලයෙන් මාංශල හම්බ කරපු හැමදේම මෝදු පතුලට ගියා. ඔහු එක මොහොතකින් අන්ත අසරණෙක් වෙන්න පටන් ගත්තා. ඔයා සේනෝගේ තැන හිටියනම් කරන්නේ මොකද්ද? සමහරට කෑ ගහලා අඬයි, එහෙම නැත්නම් දෛවයට ශාප කරන්න පටන් ගනී. ඒක සාමාන්‍ය මිනිස්සෙක් විදියට හරිම සාධාරණයි, කිසිම වැරද්දක් නැහැ. ඒත් සේනෝ දැක්කේ මේ ප්‍රශ්නේ දිහා වෙනම කෝණකින්. අන්නේ කෝණේ තමයි අද ලෝක ප්‍රසිද්ධ ස්ටොයික් වාදයේ විදියට උපත ලබන්නේ. මොකද්ද මේ ස්ටොයික් වාදය? සේනෝ කියන්නේ අපේ ජීවිතේ බාහිරින් සිද්ධ වෙන හැම දෙයක්ම පාලනය කිරීමේ බලය අපේ අතේ නැති වුණාට ඒ ඕන දෙයකට ප්‍රතිචාර දක්වන්න අපි තෝරගන්න විදිහේ සම්පූර්ණ බලය තියෙන්නේ අපේ අතේ කියන එකයි. හැලුණු කිරිගෙන අඬලා පළක් නැහැ කියලා කතාවක් තියෙනවානේ. අන්න සේනෝ කරෙත් ඒකම තමයි. සේනෝ තමන්ට නැති වුණු දේවල් ගැන අඬ වැළපි ඉන්නා වෙනුවට ඒකට සංසුන්ව ප්‍රතිචාර දැක්වුවා විතරක් නෙවෙයි, දැඩි පාඩු බලාපොරොත්තු සුන්වීම සහ පසුබෑම් හමුවේ සංසුන් ඉන්නේ කොහොමද කියලා ලෝකෙටත් ඉගැන්වුවා. මේ දර්ශනය කොච්චර බලවත්ද කියනවා නම් රජමැදුරිටුමු මාකස් ඔරලියස්ගේ ඉඳලා වහලෙපුණ එපික්ටේටස් අතරට වෙනකම්ම මේ දර්ශනය පැතිරිලා ගියා. ඒකෙන් කියවෙන්නේ රජෙක්ගේ ඉඳලා වහලෙක්ට වෙනකම්ම මේ දර්ශනය භාවිතා කිරීමේ සම්පූර්ණ හැකියාව තියෙනවා කියන එකයි. ඔයා ජීවිතේ මොන තරාතිරමක ඉන්න කෙනෙක් වුණත් ඒක නිසා මේ දර්ශනය ඔයාගේ ජීවිතේට ඇප්ලයි කරන්න පුළුවන්. ඒගොල්ලෝ කොස්මොපොලිටන් කියන වචනය ලෝකෙට දායාද කරා. මේ කොස්මොපොලිටන් කියන වචනේ තේරුම තමයි ලෝක වැසියෙක් කියන එක. මේක ලෝකෙ ඉන්න ඕනෑම වැසියෙක්ට, ඕනම ආගමක කෙනෙක්ට, ඕනම වයසක කෙනෙක්ට, ඕනම තරාතිරමක කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන් දර්ශනයක්. මේ දැන් කාලේ ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නේ ඇත්තටම හරිම පීඩනයකින්. මිනිස්සු හිතනවා Tamanට ඕන විදියට හැමදේම සිද්ධ වෙන්න ඕනේ කියලා. අපි උදාහරණයක් විදියට ගමුකෝ, YouTube එකට වීඩියෝ එකක් දානවා කියලා. ඔයාට ඒ වීඩියෝ එක එඩිට් කරන එක, ස්ක්‍රිප්ට් එකක් ලියන එක, ඒකට ඇක්ට් කරන එක ඔක්කොම ඔයාගේ පාලනේ තිබ්බට ඒක රිලීස් කරාට පස්සේ ඒකට views කීයක් එයිද, ඒකට subscribersලා කීයක් එයිද, ඒකට කට්ටිය ප්‍රශංසා කරයිද, එහෙම නැත්නම් අපහාස කරයිද කියන එක ඔයාගේ පාලනේ නැති දෙයක්. ඔයාගේ පාලනය සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඔයා කරන කාර්ය මිසක් ඒකෙන් එන ප්‍රතිඵලය නෙවෙයි. ඒක නිසා ඔයා කරන කාර්ය පාලනය සම්පූර්ණයෙන්ම ඔයාගේ අතේ තිබ්බට ඒකෙන් එන ප්‍රතිඵලයේ පාලනය කොයි වෙලාවකවත් ඔයාගේ අතේ නැහැ. ඉතින් මේ ස්ටොයික් වාදයෙන් කියන්නේ මොකද්ද? ඔයාගේ උපරිමය කරන්න. ඔයා කරන කාර්ය උපරිමයෙන් කරන්න. හැබැයි ප්‍රතිඵලයට තියෙන අධික ඇල්ම, ප්‍රතිඵලය ගැන තියෙන ඕනවට වඩා ආශාව අතහැරගෙන ඕන කාර්යයක් සිද්ධ කරන්න. උදාහරණයක් විදිහට එක්සෑම් එකකට පාඩම් කරනවා කියමුකෝ. ඔයා එක්සෑම් එකට පාඩම් කරන හැම මොහොතෙම මට ඒකක් එයිද, මගේ ප්‍රතිඵලය හොඳ එකක් වෙයිද, මම ෆේල් වෙයිද කිය හැම වෙලේම වොරි වෙනවා නම් ඔයා කරන කාර්යයට සම්පූර්ණයෙන්ම තමන්ගේ පාලනය කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා ඔයා මේ ප්‍රතිඵලයට තියෙන අධික ඇල්ම, ප්‍රතිඵලයට තියෙන අධික තණ්හාව, ඇටැච්මන්ට් එක ඉස්සෙල්ලාම අතහැර ගන්න ඕනේ. මේ ස්ටොයික් දාමේ පළමු ඉගෙනීම තමයි ඒක. තමන්ගේ කාර්යයට සම්පූර්ණයෙන්ම අවධානය දෙන්න, තමන්ගේ පාලනයේ තියෙන දෙයට, තමන්ගේ ප්‍රතිචාර වලට සම්පූර්ණයෙන්ම අවධානය දෙන්න. ඒ හැර ඒ දේවල් වලින් පස්සේ තමන්ට එන ප්‍රතිඵල වලට තියෙන ඇල්ම අතහැරලා දාන්න කියන එක. මොකද අපි දන්නා ඊළඟ මොහොතේ මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කියලා. අපිට හොඳ දෙයක් වුණත් නරක දෙයක් වුණත් ඒ හැමදේම සමසිතින් දරා ගන්න අපි ශක්තිමත් වෙන්න ඕනේ. ඒක නිසා තමයි අධිකව තමන්ගේ ජීවිතයේ කාර්යයන් වල ඒ දේවල් වලින් එන ප්‍රතිඵල වලට උනට වඩා ඇලෙන එක නවත්තන්න කියලා මේ ස්ටොයික් දර්ශනයේදී ඉගෙනවෙන්නේ. ස්ටොයික් දාමේ ප්‍රධාන ගුණධර්ම 4ක් තියෙනවා. ප්‍රඥාව, එහෙම නැත්නම් විස්ඩම්. අපිට පාලනය කළ හැකි සහ නොහැකි දේවල් වෙන් කර හඳුනා ගැනීම. මධ්‍යස්ථභාවය, එහෙම නැත්නම් ටෙම්පරන්ස්. ඕනෑම දෙයක් අන්තයට නොගොස් සීමාවක් සහිතව කටයුතු කිරීම. සාධාරණත්වය, එහෙම නැත්නම් ජස්ටිස්. අන් අයට උදව් කිරීම සහ මනුෂ්‍යත්වයට ගරු කිරීම. ධෛර්යය, එහෙම නැත්නම් කාරේජ්. අභියෝග හමුවේ නොසැලී සිටීම. නෙල්සන් මැන්ඩෙලා අවුරුදු 27ක් හිරගෙදර ඉද්දී එයාට උදව් වෙලා තියෙන්නේ මේ මාකස් ඔරලියස්ගේ ස්ටොයික් දර්ශනයේ පුළුල් ඉගෙනවීමයි. ඒක නිසා තමයි එයා හිරගෙදරින් එළියට ආපු ගමන් ආයෙත් තමන්ට බද දීපු අයට වෛර බෙන සටන් කරන්න යන්නේ නැතුව ඒගොල්ලෝ එකතු වෙලා රට ගොඩ නගන්න තීරණය කරේ. අපිට මේක ජීවිතයට එකතු කරගන්න පුළුවන් කොහොමද?
ස්ටොයික් වාදයේ වැලරන් ඩිස්කම්ෆර්ට් කියලා අභ්‍යාසයක් තියෙනවා. මේකෙන් සිද්ධ කරන්නේ තමන් හැම වෙලේම සුවපාසු කලාපේ රඳෝලා තියාගන්න එක නවත්තන එකයි. උදාහරණයක් විදිහට හැම වෙලේම රස කෑම කන්න නැතුව රසයක් නැති සරල ආහාර ගන්න පුරුදු වෙන එක. එහෙම නැත්නම් උදේ පාන්දර සීතල වතුරෙන් නාන එක. තවත් අතකින් ගත්තම ඔයාලට පුළුවන් උදේ පාන්දරින්ම නැගිටලා ජිම් එකට යන්න. පුළුවන් තරම් හાર્ඩ් වර්ක් කරන්න. ඒ වගේම ඔයාලට පුළුවන් ඔයාලට කාලේ තියෙන වෙලාවට වාහනවල යන එක නවත්තලා පයින් තමන්ගේ ගමන සිද්ධ කරන්න. ඒ වගේ තමන්ට ඩිස්කම්ෆර්ට් එකක් දෙන දේවල් නිතර සිද්ධ කරන එකෙන් තමන්ට අමාරු කාලයක් ආවම තමන්ට දරා ගන්න බැරි පීඩනයක් ආවමත් ඒවල සර්වයිව් වෙන්න තියෙන පොසිබිලිටි එක මේකෙන් වැඩි කරනවා. උදාහරණයක් විදිහට අපිට මේ වර්තමානයේ ප්‍රසිද්ධ චරිතයක් වෙන ඩේවිඩ් ගොගින්ස් ගන්න පුළුවන්. ඔහු ඉන්නේ මේ වැලරන් ඩිස්කම්ෆර්ට් කියන එකේ අන්තම අවස්ථාවකයි. මම කියන්නේ දවසෙම පිස්සුවෙන් වගේ තමන්ට ඩිස්කම්ෆර්ට් එක දෙන්න කියලා. හැබැයි මේකෙන් කියන්නේ දවසෙම තමන්ව කම්ෆර්ටබල් සෝන් එකේ තමන් කම්ෆර්ට් සෝන් එකේ තියාගන්න එක නවත්තන්න කියන එකයි. තමන් අකමැති දේවල් කරන්නත් පුරුදු වෙන්න කියන එකයි මේකෙන් කියවෙන්නේ. අපේ ජීවිතේ සතුට තියෙන්න ඕනේ මිල අධික වාහනවලවත් විශාල ගෙවල් වලවත් එහෙම නැත්නම් බාහිරින් එන ප්‍රශංසාවලවත් නෙවෙයි. ඒ දේවල් ඕනෙම වෙලාවක ඔයාගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. ඒත් විනයයි ප්‍රතිචාර දැක්වීමේ බලයයි කවදාවත් ඔයාගේ ජීවිතෙන් කාටවත්ම හොරකම් කරන්න බැහැ. ජීවිතය කියන්නේ කුණාටුවක් සහිත මූදක් නම් මේ මූදේ නොසැලී යාත්‍රා කරන්න ඔයාට හම්බ වෙන මාලිමාව තමයි මේ ස්ටොයික් වාදය කියන්නේ. මතක තියාගන්න අපේ ජීවිතේට බාහිරින් සිද්ධ වෙන හැම දෙයක්ම අපේ පාලනේ නැහැ. හැබැයි මේ හැම දෙයකටම ප්‍රතිචාර දක්වන විදිය ඔයාට පාලනය කරන්න පුළුවන්. ඉතින් මගේ නම දෙනිත් සඳරුවන්. අදට මම ඕගොල්ලන්ගෙන් සමුගන්නවා තවත් මේ වගේ ලස්සන තමන්ගේ ජීවිතේ දියුණු කරන වීඩියෝස් ඔයගොල්ලෝ බලන්න කැමති නම් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මම විශ්වාසයෙන් කියනවා වගේ ජීවිතේ ගොඩනගන්න උදව් වෙන ගොඩාක් ලස්සන content මේ YouTube channel කරා ඉස්සරහට මම ගේනවා කියලා. ඒ වගේම ඔයාගේ අදහස පහලින් comment කරන් යනග මම like button එක click කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් සුබ දවසක්.